ඔයාලට ඉස්සෙල්ලාම මේ මෙතන තියෙනවා vehicle registration vehicle login කියලා එකක්. ඔය මම description එකේ දාලා තියන්නම් link එක. ඒ link එකෙන් ගියාට පස්සේ ඔයාලට තියෙනවා vehicle registration කියලායි vehicle login කියලා එකයි. ඔයාලා කලින් ඔයාගේ වාහනේට QR code එකක් කලින් හදලා තියෙනවා නම් ඒ නම්බරේට තමයි මේ vehicle login කියන එකෙන් ඔයාලට QR code එක ගන්න පුළුවන්. හැබැයි ඔයාලා වාහනේට දැන් මේ වෙනකන් QR code එකක් හදලා නැත්නම් මෙතන vehicle registration කියන එකට ඔයාලා යන්න ඕනි. හරිද? ඊට පස්සේ මේ ඔය මම පල්ලෙන් දාලා තියෙන link එක ඒකෙන් ඔයාලා යන්න. ඊට පස්සේ උඩින්ම ඔයාගේ NIC number එක කියන්නේ identity card number එක තියෙනවා. ඊට පස්සේ පැත්තෙන් තියෙනවා ඔයාලගේ identity card එක හරි passport අංකය හරි ඒ ටික ඔයාලට select කරලා ඔයාලා කැමති එකක් දාන්න පුළුවන් එතන. මෙතන identity card එක උදාහරණයක් විදිහට මම මේක දාන්නම්. ඊට පස්සේ ඔයාලගේ යට තියෙනවා mobile number එක. ඊට පස්සේ mobile number එක ගහලා ඒකට එන OTP කේතයක් එනවා. ඒ කේතේ මෙතන ගහලා verification එක කරගෙන ඔයාලගේ පළවෙනි නම කියන වගේ පළවෙනි නම මේකේ දාලා අන්තිම නම උදාහරණයක් ගත්තොත් සමන් වික්‍රමසිංහ කියලා පළවෙනිටම සමන් අනිත් එක වික්‍රමසිංහ කියලා මෙතන දාන්න පුළුවන්. මේකේ උදාහරණ දෙකක් තියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක දාලා මෙතන next දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන vehicle details ටික පුරවන්න. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා vehicle detail වල වාහනේ අංකේ දාන්න තියෙනවා. ඉංග්‍රීසි අකුරු ටික වෙනම අංක ටික වෙනම දාන්න තියෙනවා. ඊට පස්සේ කාර් එකේ ඒ කියන්නේ කාර් එකක් නම් එහෙම ට්‍රීල් එකක් නම් එහෙම බයික් එකක් නම් එහෙම ඒ කියන්නේ vehicle එකේ type එක අපිට select කරන්න වෙනවා. ඊට පස්සේ chassis number එක දාන්න තියෙනවා. ඒක වාහනේ පොතේ තියෙනවා chassis number එක. chassis number එක දාලා ඔයාලගේ වාහනේ dieselද petrolද කියලා එක select කරලා යට ටික් එක දාලා මේ agree කියන එක මෙතන register දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ QR code එක ඔයාලගේ එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් download කරගන්න හැකියාවක් තියෙනවා. අපි ඊට පස්සේ බලමු කොහොමද login වෙන්නේ කියලා. වෙනකොට මෙන්න මෙතන තියෙන vehicle registration vehicle login කියන එකේ login කියන එක select කරලා mobile number එකට ඔයාලා ඒ කියන්නේ QR code එක හදපු number එක දීලා send OTP කියන එක දුන්නාට පස්සේ ඒ number එකට ඔයාලට code එකක් එනවා. ඊට පස්සේ ඒ code එක ගන්න ඕනි විනාඩි 5ක් ඇතුළත. ඒ කෝඩ් එක ගහලා ඔයාලට ලොගින් වෙන්න පුළුවන්. ලොගින් ඒක හරිම ලේසියි. අනිත් එක අර රෙජිස්ට්‍රේෂන් එකට වඩා ලොගින් වුණ ගමන් ඔයාලට ඔයාලගේ QR කෝඩ් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන send to QR my mobile එක කියන වගේ ෆෝන් එකට ගන්නත් පුළුවන්, ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ගන්නත් පුළුවන්. මේ QR එක තමයි. එතකොට මේක තමයි සාර්ථකව QR කෝඩ් එකක් හදාගන්න ක්‍රමය.